ගෝල් පේස් එහෙමත් නැත්නම් ගාලු මුවදොර පිටිය කොළඹ නගරය ආසන්නයේ පිහිටි මෙම බිම් තීරුව 1859 දී පමණ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් හෙන්රි වෝඩ් විසින් අශ්වයන් පැදීම හා ගෝල් ගැසීම සඳහා තනවන ලදී. වර්තමානයේ පවතින භූමි ප්‍රමාණයට වඩා වැඩි භූමි ප්‍රමාණයක මෙය එකල පැවති බව සඳහන් වේ. වර්තමානයේදී හෙක්ටයාර් 5ක පමණ බිම් ප්‍රමාණයකින් යුක්ත වන මෙම බිම් තීරුව ඉන්දියන් සාගරය හා ගාලු මාර්ගය අතරමැද පිහිටා ඇත. ලංකාවේ අගනගරය වන කොළඹ නගරය තුළ දක්නට ලැබෙන විශාලම හිස් බිම් තීරුව මෙය වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. දරුවන්, සරුංගල් යවන්නන්, යෞවනයන්, ආදරවන්තයන් හා වෙළෙන්දන් අතර ගාලු මුවදොර ඉතාමත් ජනප්‍රියයි. ගාලු මුවදොර ආසන්නයේ ලංකාවේ තවත් වැදගත් ස්ථානයක් වන වරාය නගරය එහෙම නැත්නම් ෆෝර්ට් සිටිය පිහිටා තිබෙනවා. ඒ වගේම ප්‍රසිද්ධ හෝටල් කිහිපයක්ම මේ ගාලු මුවදොර ආසන්නයේ පිහිටා තිබීමද තවත් විශේෂත්වයක් වෙනවා.